ඉතින් කෝස් එක ඊළඟ විඩිය එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ විඩියෝකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි වල ෆොටෝ අප්ලෝඩ් කරන වැඩි සාර්ථක කරගන්න අපි පාවිච්චි කරන AI මොඩල්ස් මොනවද කියලා. ඉතින් මේවා ගැන ලොකු ගැඹුරු නොලෙජ් එකක් වඩ මේ වීඩියෝ එකෙන් ගන්න බැරි වුණත් අපි මේ වීඩියෝ එකේදී අපිට බලා ගන්න පුළුවන් අපි මේ AI මොඩල්ස් කොහොමද යූස් කරන්නේ සහ මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. මේ ෆොටෝ ජෙනරේට් කරගන්න වැඩේට අපි AI මොඩල්ස් කීපයක්ම යූස් කරත් මේවා මේ වැඩ කරගන්න තියෙන ඇත්තටම එකිනෙකට සමාන වූ ක්‍රමවේදයන් වලට. ඉතින් අර යූසර් ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනස්කම් තිබුණත් අපිට මේක කරන්න තියෙන වැඩේ නම් ඉතින් එක හා සමාන වැඩක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන ගමන් මේ AI මොඩල්ස් ටික අනිවාර්යයෙන් accounts ටික setup කරගන්න. ඉතින් ඔයාගේ community group එක තියෙනවා. ඒ group එකේ ඒ accounts ටික setup කරලා අද දවසේ මේ වීඩියෝ එක බලලා ඔයා වැඩ කරගත්තට පස්සේ කරගත්ත වැඩවල screenshots වගේ දේවල් අනිවාර්යෙන් community එකේ update කරන්න මට ඒ ටික ඊට පස්සේ බලලා ඔයාලට support එකක් දෙන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව වෙන අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්නකොටම පළවෙනිම කතා කරන්න බලාපොරොත්තු වෙන AI මොඩල් එක තමයි Leonardo AI. ඉතින් account එකක් අපි කොහොමද setup කරගන්න කියලා මේ වීඩියෝ එකෙන් බලමු. right. ඉතින් මම Google එකට ඇවිල්ලා තියෙනවා. Google එකට ඇවිල්ලා මම search කරගන්නවා Leonardo AI කියලා. ඉතින් ඔයත් මේ විදිහට search කරගන්න. right. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Google එකේ search කරනකොට උඩටම ඇවිල්ලා තියෙනවා මෙතන මේ Leonardo කියලා. ඉතින් මෙන්න මේක click කරාට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකේ user interface එකට ඔයාව අරගෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන get started කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ ටැබ් එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේකේ account එක setup කරන process එකට ඊළඟට යන්න තියෙන්නේ. ඉතින් account එකක් කොහොමද අපි create කරන්න කියලා බලමු. ලොකු දේවල් නෑ. ඉතින් මේ ඕගොල්ලෝ දැනටමත් දන්නවා දකින්නකොටම කොහොමද account setup කරන්න කියලා ඔයාලට තේරෙන්න ඕන. ඉතින් මෙතන මම Google එක through තමයි account එක create කරන්නේ. මේ විදිහට Google icon එකට click කරලා මම දැනට මගේ use කරන Google account එක මේ විදිහට select කරගන්නවා. ඉතින් මෙතනදී continue දෙනවා. continue දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Leonardo AI account එක create කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ දෙකටම ටික් දෙක දාගන්න මේ ගොල්ලෝගේ terms and service වලට agree වෙනවා කියලා. ඊට පස්සේ let's go කියන එක click කරන්න. right. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේකේ user interface එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් AI models ලගේ එකෙන් එකට පොඩි වෙනස්කම් තියෙනවා මේ user interface වල. නමුත් එකම settings ටික තමයි හැම model එකෙන් වගේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ Leonardo එකේ විශේෂයෙන්ම කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාට මේ AI එකේ free credits දීලා තියෙනවා මේ වෙද්දි generate කරන්න images. ඉතින් අපි බලමු මොන වගේ මේ ක්‍රෙඩිට් ප්‍රමාණයක්ද මේකට කැපෙන්නේ කියලා. ඉතින් මේ AI models මොකක් වුණත් අපිට ඇත්තටම limit කරලා තමයි තියෙන්නේ හැම AI model එකම. ඒ කියන්නේ ඒගොල්ලෝගේ paid version වලට යන්න ඕන අනිවාර්යෙන් හොඳ unlimited image generate කරන්න නැතිනම් ලොකු bulk එකක් generate කරන්න. කමක් නෑ අවුලක් නෑ අපිට පුළුවන් ඒ වුණාට මේ Leonardo AI accounts Gmail අර temp Gmail වලට කීපයක් එක දිගට create කරලා ඔයාලට free වලින් free වගේම වැඩ ටික කරගෙන යන්න. නමුත් ඔයා මේකේ permanently වැඩක් කරගෙන යන්න කැමති කෙනෙක් නම් කියන්නේ ඉස්සරහටත් මේකෙන් යන්න කැමති කෙනෙක් නම් අඩුම තරමේ මේකෙන් income එකක් generate වෙනකොටවත් මේ paid AI එකට අපි යන්න ඕනේ. ඉතින් මේ image create කරන AI model ගැන තමයි අපි කතා කරන්නේ. right. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මම පොඩි basic දේවල් ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන මොඩල් එක තම ප්‍රීසෙට් එක තියෙනවා. මේක ගැන වැඩි හිතන්න එපා. ඔයා ජෙනරේට් කරන ඉමේජ් එක අනුව මෙතන මොඩල් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයා දැකලා ඇති අර ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන්නේ මේ අපි කරන වැඩේට. එතකොට මෙතන මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එක සිලෙක්ට් කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් අර ස්ටොක් ෆොටෝග්‍රැෆර්ස්ලා යූස් කරන ඉමේජස් වගේ ක්‍රියේට් කරනවා. ඉතින් ඒ ගැන අපි වැඩිදුර කතා කරන්න ඕනේ. ඊට සෝගල්ලා දන්නවා පෝර්ට්‍රේට් කියලා එකක්. ඉතින් මේකෙදී human images වගේ ක්‍රියේට් කරනවා නම් මෙන්න මේ පෝර්ට්‍රේට් කියන එකට සිලෙක්ට් කරලා තමයි අපි images create කරන්න. ඉතින් මේ anime කියලා ඔයගොල්ලෝ දන්නවා අර anime cartoon වගේ type එකේ images යනවා නම් මේක select කරලා අපිට image create කරන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ Leonardo එකේ. සමහර වෙලාවට Midjourney එකේ මේ තරම් settings නැහැ. prompt එක විතරයි දෙන්න තියෙන්නේ. මම ඉතින් මේ දැනට මුකුත් නැතුව මෙන්න මේ flux model එකෙන් එක select කරනවා තිබ්බ විදිහටම. ඊට පස්සේ මේවා මුකුත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ මෙතන settings උත් මුකුත් වෙනස් කරන්න නැතුව තියාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ dynamic එකෙම තියාගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි අපි image එකක් create කරනකොට ඒ image එකේ size එක මොකක්ද? මෙන්න මේක අපිට මෙතනදී select කරගන්න පුළුවන්. image එකේ sizes අපිට මෙතනදී කෙනඩ dimensions වල සඳහන් කරලා තියෙනවා. ඉතින් 3x2 කියන size එකේ පොඩි මේ පැහැදිලි කිරීමක් තියෙනවා නිකන් ඒ කොටුවේ හැඩයෙන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මෙතන මේ 3x2 කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මෙතන 1x1 කියන්නේ නිකන් තනි 4S ෆොටෝ එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. ඊට පස්සේ 16x9 කියන්නේ සාමාන්‍යයෙන් අර දිග අතට තියෙන ෆොටෝ එකක් අපි සාමාන්‍යයෙන් බොහෝ විට පාවිච්චි කරන්නේ
අපේ ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සිස් වලින් මේජ් අප්ලෝඩ් කරනවා නම් මෙන්න මේ 16:9 කියන එක. ඉතින් මෙතන කස්ටම් එකට ගියොත් එහෙම ඔයාලට තව සයිසස් බලා ගන්න පුළුවන්. ඔයා Facebook අප්ලෝඩ් කරන ඕන ඉමේජ් එක ඒකට ගැලපෙන සයිස් එක තමයි වෙන්නේ මේක කියලා ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලාම තියෙනවා. Instagram එකට, Twitter එකට, TikTok එකට වගේ. ඉතින් මේ ඉස්සරහට කතා කරනවා කිව්වා මේ Sedge platform එක. එතකොට Sedge platform එකට අපි create කරන්නේ background wallpaper. ඉතින් ඒක image එකක් අපිට එතකොට create වෙනවා නම් වෙන්න ඕනේ මෙන්න මේ 9:60. අපි මේවා ගැන ඉස්සරහට තවදුරටත් කතා කරනවා. ඉතින් මේ image එක create වෙන්න ඕන size එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඊට පස්සේ එක prompt එකක් දුන්නොත් අපි එක command එකක් දුන්නොත් මෙන්න මේ වගේ image එකක් create කරන්න කියලා මේ AI model එකටත් එයා images කීයක් ජෙනරේට් කරනවාද කියන එක ඔයාලට මෙතන හදන්න පුළුවන්. මේගොල්ලෝගේ ෆ්‍රී ප්ලෑන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් 4 තප්පා තමයි තියෙන්නේ. ඉතින් මේක අඩු කරගන්න මේගොල්ලෝ දෙන්නේ නැහැ. මොකද ඉමේජ් 4ම තමයි ඒගොල්ලෝ ක්‍රියේට් කරවන්නේ. මේක අඩු කරන්න නම් ඔයාලට යන්න කියනවා paid අනිවාර්ය paid plan එකකට. ඉතින් advanced settings එකක් තියෙනවා. මේක මේ දැනට මේ තියෙන default settings වලින් මොහ අනිවාර්යයෙන්ම තියාගන්න. ඉතින් අපි බලමු නිකන් image එකක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා. මේක ක්‍රියේට් වෙන්නේ කියලා. ඉතින් මම මෙතන size එක විදියට මේ 16:9 කියන එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඉවර වෙලා අපි ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම නිකන් මේ මට හිතට එන ඉමේජ් එකක් තමයි ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ උඩම තියෙනවා type a prompt කියලා. එන්න මේ prompt එකකින් තමයි මේගොල්ලෝ ඉමේජ් එකක් මෙතනදී ජෙනරේට් කරලා දෙන්නේ අපට. ඉතින් අපි බලමු prompt එකක් දීලා නිකන් ඔයාලා පොඩි idea එකක් ගන්නත් වගේ පොඩි දෙයක් type කරලා දෙන්න. ඉතින් මම මෙයාට prompt එක දෙන්නේ රොට්වයිලර් පපි කෙනෙක් මේසයක් උඩ ඉඳගෙන ඉන්නවා ලයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ඔයාට මෙන්න මේ දෙන ප්‍රොම්ප්ට් එක මේ ප්‍රොම්ප්ට් එක තව ඔයාට ඕන ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. එයාගේ සයිඩ් එකෙන් ඉරේ ලියන විදිහට හදන්න. එතකොට ඔයාට කියන්න පුළුවන් අවශ්‍යයි නම් එක පපි කෙනෙක් මේ පපිලා කීප දෙනෙක් ඉන්න විදිහට හදන්න. එතකොට ඔයාට තව ඕනනම් පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරන්න. මේ දේවල් ඔයාගේ හිතට එන අදහස් ඔක්කොම මේක පොඩ්ඩක් ටයිප් කරලා බලන්න. අපි මීට වඩා හොඳ ලේසි ක්‍රම තියෙන ප්‍රොම්ප්ට් හදන්න. නමුත් මේ බේසික් තැනේ ඉඳලා අපි මේක ඉගෙන ගන්න ඕනේ ඉන්න මේ ප්‍රොම්ප්ට් එකක් දීලා ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද? මේ ප්‍රොම්ප්ට් එක ඔයාගේම ඔළුවෙන් ඒක ඇඩ්වාන්ස් කරගන්නේ කොහොමද කියන එක ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අයිඩියා දීලා බලන්න වෙනස් වෙන විදිහ. ඉතින් මේක පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න ඕන දෙයක්. ඔයාගේ හදන ප්‍රොම්ප්ට් එක අනිවාර්යයෙන් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඉමේජස් ටික ඔයාගේ කමියුනිටි එකට අප්ලෝඩ් කරලා ඔයා දුන්න ප්‍රොම්ප්ට් එකක් අප්ලෝඩ් කරන්න. එතකොට බලමු අපි කොයි වගේ ඉමේජස්ද කට්ටියගේ ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා අපේ කමියුනිටි එකේ. ඉතින් මම නිකන් මේ ප්‍රොම්ප්ට් එක දෙනවා. දීලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කරලා දෙනවා ජෙනරේට් කියලා. මේක දුන්න ගමන් අපි ඉමේජ් ටික ජෙනරේට් වෙනවා. right. ඔන්න බලමු ඉමේජ් 4ක් ජෙනරේට් වෙනවා. අපිට මොන වගේ ඉමේජ් සෙට් එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අර ෆ්‍රී ප්ලෑන් එකේ මේ පොට්ටක් වෙලා යනවා. නමුත් ඔන්න අපිට කිව්වා වගේ ඉමේජ් 4ක් ජෙනරේට් කරලා දුන්නා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න අපිට ක්‍රියේට් කරලා දීලා තියෙන ඉමේජ් 4. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉමේජ් ජෙනරේට් කරන්නේ. ඔයාලට පුළුවන් මේ ෆ්‍රී ප්ලෑන් එක පාවිච්චි කරලා ඉමේජ් කීපයක් ජෙනරේට් කරගන්න. ඉතින් අපිට සාම්පල් 4ක් මෙයා දීලා තියෙනවා. ඉතින් අපි තව මොනවද ජෙනරේට් කරලා බලමු. දැන් අපිට පුළුවන් ඔන්න වෙනස් සයිස් එකේ ජෙනරේට් කරලා බලන්න. දැන් මෙතන අපිට දීලා තියෙන්නේ 16:9 කියන සයිස් එක. අපි නම් මේ 1:1 කියන සයිස් එක දීලා බලමු මොන වගේ ඉමේජ් එකක්ද ක්‍රියේට් වෙන්නේ කියලා. ඉතින් මෙතනම සරල ප්‍රොම්ප්ට් එකක් දෙන woman using her mobile phone in dark background. ඉතින් dark background එකේ මොබයිල් ෆෝන් එකක් යස් කරන කාන්තාවගේ ඉමේජ් ජෙනරේට් කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් මේක මම දැන් ටයිප් කරලා දුන්නාට ඉස්සරහට අපිට මෙච්චර කරදරක ඉදින්ට දෙයක් නැහැ. නමුත් ඔයා පළවෙනි ස්ටෙප් එක විදියට මේවා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් ඔයාලා හිතට එන දේවල් ලොකු ඉංග්‍රීසි නොලෙජ් එකක් ඕනේ නැහැ. ඒක වැරදුමක් කමන්නේ මෙතන ටයිප් කරලා දීලා බලන්න මොන වගේ ඉමේජ් එකක්ද ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් මම මේක ජෙනරේට් කරලා බලනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අර ඉමේජස් වලට වඩා වෙනස් විදිහට තමයි මේක ජෙනරේට් වෙන්නේ. ඉතින් මේ 34 ඉමේජ් එකක් තමයි දැන් ජෙනරේට් වෙන්නේ. ඉතින් මේ ලියනාඩෝ AI එක ඔයාලට යූස් කරලා ඒ විදිහට කරන්න පුළුවන්. දැන් මම ඉල්ලුවේ ඩෑග් බෑග්ග්‍රවුන්ඩ් එක කෙනෙක් මේ මොබයිල් ෆෝන් යූස් කරනවා කියලා. ඉතින් එයා මෙන්න මේ විදිහට ඉමේජ් 4 ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් අපිට මේ ඉමේජස් අපි කොහොමත් අපේ වැඩවලට ගන්න ඒවා තව ඇඩ්වාන්ස් කරනවා. මේවට තව වෙන ඉෆෙක්ට් ඇඩ් කරනවා. මේ ප්‍රොම්ප්ට් එක මීට වඩා ලොකු කරනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ AI මොඩල්ස් වලින් වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයා අනිවාර්යෙන් අයිඩියා එකක් ගන්න ඕන නිසාම මේකේ account එකක් setup කරලා account එක setup කරපුවම මේ වගේ image ටිකක් create කරලා ඒ create කරපු prompt එකත් ඔයා community එකට හලාගෙන යන්න. ඊට පස්සේ බලමු කොයි විදිහටද ඔයා වැඩ කරගෙන යන්නේ කියලා සහ ඔයාලට generate වෙලා තියෙන images මොන වගේද කියලා. ඉතින් ඔන්න මම තව image ටිකක් generate කරා. ඉතින්
ඔයාගේ දැන් මේ ක්‍රෙඩිට් ප්‍රමාණය මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මට කියන්න බැරුණා මේගොල්ලෝගේ ෆ්‍රී ක්‍රෙඩිට් 150යි දෙන්නේ. එතකොට ඔයාලට ඉමේජස් ජෙනරේට් කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ ඊට වඩා කරන්න ඕන මේගොල්ලෝගේ මේ ප්‍රෝ ප්ලෑන් එකට යන්න කියනවා. ඉතින් ඔයාලට දැනට සල්ලි නැත්තම් ඔයාලට පුළුවන් දවසට මේ හම්බෙන ඉමේජස් ටිකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. අපිට සෙට් account එකට දවසට ඉමේජස් 4-5 දාගත්තා නම් ඇති. ඉතින් අපි ඒ විදිහට මේ ෆ්‍රී ප්ලෑන් එකෙන් කන්ටිනියු කරගෙන යන්න ඉස්සරහට. පෙයිඩ් ප්ලෑන් එකට යන්න පුළුවන් නම් මේ යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මට පර්සනල් මෙසේජ් එකක් දාන්න. මම ගන්න ඕන විදිහ සහ ක්‍රමවේද කියලා දෙන්නම්. ඉස්සරහට මම වීඩියෝස් වලින් ඒ ගැන කියලා දෙනවා. නමුත් අර කලින්ම ගන්න පුළුවන් නම් ඒක වටිනවා. එහෙම ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නොගෙන ඉන්න අවශ්‍යත් නැහැ. මේක ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතන්න. මොකද දාන ඉමේජ් වලින් කවදා හරි දවසක ඔයාට රිටර්න් එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ ගන්න මුදලට වඩා වැඩි ගාණක් ඔයාට ගැරන්ටිඩ් හොයන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඉමේජ් ටිකක් ක්‍රියේට් කරගත්තා. ඔය වගේම ඉතින් ඔයා try කරලා බලන්න මේකේ මේ different dimensions වලින් images ටිකක් ක්‍රියේට් කරලා. ඉතින් මම ඊළඟ එකට යනවා. එහෙනම් ඉතින් මේ තව ඒ පොඩල් එකක් ගැන ඔයාලට පැහැදිලි කරන්න. ඒක තමයි මේ ideogram කියන එක. මේ ideogram එකෙත් පොඩ්ඩක් විතර අපිට මම හිතන්නේ free දෙනවා. මම මේ ideogram කියලා search කරලා ඉවරලා මෙන්න මේ උඩම තියෙන එකට click කරනවා. මේකෙත් අර විදිහටම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ AI model වල user interface එක වෙනස් වුණාට image create කරන්න වෙන්නේ අර එකම විදිහට වාගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් මම මේක image එකක් create කරගන්න කලින් මේක account එකක් අපි හදා ගන්න ඕනේ. සුපුරුදු පරිදි එතන creation කියන එක click කරපු ගමන් ඔයාලට account එක create කරගන්න කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් continue with Google දෙනවා. ඩිලිවරලා මම අහපෝ මගේ Gmail account එක select කරලා මේකෙත් account එක set up කරගන්නවා. ඉතින් මේ account එක set up කරගත්තට පස්සේ අපි බලමු මේකෙත් කොච්චරක් free credit තියෙනවද කියලා. ඉතින් මෙතන create profile කියන එක click කරනවා. ඔයාට වෙනම user name එකක් දෙන්න ඕන නම් ඒක දෙන්න පුළුවන්. නැත්නම් මෙතන create profile කියන එක click කරනවා. right. ඉතින් ඔන්න start creating කියන එක click කරනවා. click කරලා මෙතනත් අර විදිහටම තමයි අපි අර prompt එක ඕනනම් copy කරලා මෙතෙන්ට දීලා බලමු. මොන වගේ ඉමේජ් එකක්ද ක්‍රියේට් වෙන්නේ කියලා. ඉතින් ideogram එකෙත් ඔන්න ඔයාලට මේ විදිහට prompt එක මෙතෙන්ට මේ paste කරලා මෙතනින් ඔයාලට size හදන්න පුළුවන්. මොන sizes ද කියලා. ඔන්න එතකොට මේ image එක create වෙන්නේ මොන වගේ size එකෙන්ද කියලා මේගොල්ලොන්ගේ AI එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතෙන්ට අරන් ගියාට පස්සේ mouse point එක පෙන්වනවා. right. ඉතින් මම මේ 3x2 කියන size එකකින් පොඩ්ඩක් create කරලා බලනවා. බලලා images කීයක්ද කියන එක select කරනවා. මම දැනට images දෙකකට අඩු කරගන්න බලනවා. බෑ images දෙකකට අඩු කරන්න නම් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ ප්‍රීමියම් ප්ලෑන් එකට යන්න කියලා. ඉතින් මේ විදිහට තියලා අපිට පුළුවන් ජෙනරේට් කරන්න. ඔයගොල්ලෝ බලනවා ඉතින් මේ AI models කීපයක් ජෙනරේට් කරගන්න. ඒක ඉතින් අපිට ෆ්‍රී ප්ලෑන් වලින් පොඩි ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න පුළුවන් නිසා කීපයක් පාවිච්චි කරලා අපිට ලොකු ඉමේජ් ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න පුළුවන්. වගේම මේ AI models use කරන්නේ එක එක වැඩවලට. උදාහරණයක් විදිහට අපිට human portrait වගේ ගහන්න, එතකොට ලස්සන animals වගේ images ගහන්න, ලස්සන animals වගේ images ගහන්න වගේ මේ Leonardo AI එක use කරත් අපිට text based images ගහන්න. ඒ කියන්නේ ලස්සන අකුරුත් එක්ක හරියට images එහෙම හදා ගන්න අවශ්‍ය නැහැ. අපි ගොඩාක් වෙලාවට use කරන්නේ මෙන්න මේ ideogram කියන එක. ඉතින් මම experience කරපු සුපිරිම platform එකක් තමයි ideogram එක. ඒ හින්දා අපි මේ හැම එකේම account ටික set up කරගන්න ඕනේ. ඒකවත් අනිවාර්යෙන් ideogram එකෙත් account එකක් set up කරගන්න. ඊළඟට අපි use කරන AI model එක තමයි image creation AI model එකක් නෙවෙයි ChatGPT. ඔයගොල්ලෝ දන්නවා. දැනටමත් දන්නේ නැත්නම් මම පොඩ්ඩක් explain කරන්න. chatbot කෙනෙක් තමයි ChatGPT කියන්නේ. ඔයාලට Google එකේ search කරනවා වගේම මෙයත් එක්ක chat කරලා ඕනම දෙයක් අහලා විස්තර දැනගන්න පුළුවන්. අලුත්ම අප්ඩේට් එක්කම ඕනම දෙයක් සම්බන්ධව ඔයාලට විස්තර chat එකක් දානවා වගේ අහගන්න පුළුවන් bot කෙනෙක් තමයි. ඉතින් මේක ගැන නම් ඉතින් නොදන්නව නෙවෙයි. ඔයා අනිවාර්යයෙන්ම දන්නවා. ඔය මොනවාම හරි වැඩවලට use කරනවා. ඔයා campus student කෙනෙක් නම් ඔයාගේ assignment වැඩවලට එහෙම නැත්නම් ඔයාගේ මොනහරි රිසර්චින් දේවල් වලට ඔයාලට මොකක් හරි උදව්වක් ඕන නම් ඒ හා සම්බන්ධව ඉතින් එහෙම නැත්නම් ඔයාලට අසනීපයක් තියෙනවා නම් අසනීපේ ගැන එහෙම නැත්නම් ජිම් යන කෙනෙක් නම් ඒ ජිම් එකට එක්සර්සයිස් ෂෙඩියුල්ස් හදා ගන්න ඕන දෙයකට යූස් කරන්න පුළුවන් AI platform එක තමයි ChatGPT කියන්නේ. ඔයා දැනටමත් යූස් කරලා ඇති. ඉතින් මේකෙත් ක්‍රියේට් කරගන්න ඕන account එකක් ChatGPT කියලා search කරාට පස්සේ try ChatGPT කියන එක මම click කරනවා. click කරලා ඉවරලා මෙතන login දෙනවා. login දීලා මෙන්න මෙතන මේ continue with Google එකෙන් මම මේ account එකත් set up කරගන්නවා. මෙන්න මේ Gmail එක through. මෙතන වාගේ full name එකක් කරන්න වෙනවා. ඉතින් මගේ නමින් හදලා තියෙන නිසා මම මගේ ලිගේ නමින් තමයි account එක හදන්නේ.
ඉතින් මේ විදියට ඔයාගේ නේම් එකත් ඇඩ් කරන්න බර්ත්ඩේ එකත් හරියට ඇඩ් කරන්න මොකක් ඊට පස්සේ මාසේ මෙතන සිලෙක්ට් කරලා මේ විදිහට කන්ටිනියු කරනවා. දැන් තියෙන්නේ මෙන්න මේ ChatGPT එක යස් කරන එක. ඉතින් අපි ChatGPT ඇත්තරම මෙතනදී යස් කරන්න අපේ අපි කලින් හිතලා දුන්න ප්‍රොම්ප්ට් එක තියෙන ඒ ප්‍රොම්ප්ට් එක අපිට හදාගන්න තමයි මේ ChatGPT එක යස් කරන්න. ඉතින් මම ඔයාලට පොඩි උදාහරණයක් එකතන පෙන්නන්නම්. මෙතන මම යනවා මේ අර කලින් අපි ක්‍රියේට් කරගත්ත ඉමේජ් එකේ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මේ ප්‍රොම්ප්ට් එක මෙතන පේස්ට් කරලා ඊට පස්සේ මෙහාට කියනවා ඉතින් මම මොකද කරේ මේ ඉමේජ් එක අපි අර කලින් දුන්න ප්‍රොම්ප්ට් එක මෙතනට කොපි කරලා දීලා මම මෙයාට කියනවා පොඩ්ඩක් මේ ප්‍රොම්ප්ට් එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා දෙන්න හොඳ පර්ෆෙක්ට් ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් ඒක හිමම දීලා මම සෙන්ඩ් කරනවා බලමු මෙයා මොන වගේ රිප්ලයි එකක්ද අපට දෙන්නේ කියලා. ඉතින් අපි අර විදියටම ඔන්න ඔය විදියටම මම කිව්වා මේ අපි අර ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට කොපි ඇන්ඩ් පේස්ට් කරලා මම මේගොල්ලන්ට කිව්වා ChatGPT එකට කිව්වා මට මේකේ පර්ෆෙක්ට් ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් දෙන්න මේ ප්‍රොම්ප්ට් එක තව ටුට්ටක් ඇඩ්වාන්ස් කරලා දෙන්න කියලා. ඉතින් අපි අර විදිහටම woman using mobile phone in dark background කියන ප්‍රොම්ප්ට් එක ඒක හරි සරල ප්‍රොම්ප්ට් එකක්. නමුත් දැන් එයා ඒ ප්‍රොම්ප්ට් එක රීරයිට් කරා මෙන්න මේ වගේ දිග ප්‍රොම්ප්ට් එකක් විදියට. ඉතින් මෙන්න මේ වගේ වැඩ තමයි අපිට ඉස්සරහට ගන්න වෙන්නේ මේ ChatGPT එකේ. මම මේක මෙහෙම කොපි කරනවා. කොපි කරලා අපි බලමු ක්‍රියේට් කරලා මේ ප්‍රොම්ප්ට් එකෙන් එන ඉමේජ් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න මම මේකත් අර 1x1 size එකෙන්ම ක්‍රියේට් කරගන්නවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් අපි අර ප්‍රොම්ප්ට් එක ඇඩ්වාන්ස් වෙන්න මෙතන ක්‍රියේට් කරන ඉමේජ් වල ඇඩ්වාන්ස් එකත් වැඩි වෙනවා වෙනස් වෙනවා හැම වෙලෙම. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට අපිට යූස් කරන්න පුළුවන් මෙන්න මේ වගේ chat bot ලා. ඉතින් ඔයාගේ වැඩවලට යූස් කරන ගමන් අපි අපේ ප්‍රොම්ප්ට් හදාගන්න අපේ මේ ඉමේජස් ඇඩ්වාන්ස් කරගන්න ඉමේජස් වලට අයිඩියා ගන්න. එතකොට අලුතෙන් අපි ජෙනරේට් කරන්න ඕන ඉමේජස් ගැන රිසර්ච් කරන්න මෙන්න මේ හැම දෙයකටම අපි යූස් කරන්න මෙන්න මේ ChatGPT. ඉතින් මේ ඔක්කොම ලේසි කරගන්න අපිට ටූල්ස් තියෙනවා. මේවා යූස් කරලා අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයත් try කරන්න ChatGPT එකට කියලා හොඳ ඇඩ්වාන්ස් ප්‍රොම්ප්ට් වලින් ඉමේජ් ක්‍රියේට් කරලා ඔයාගෙනුත් අයිඩියා දාලා ඉමේජ් ටිකක් ක්‍රියේට් කරලා මේ දෙකෙන්ම ක්‍රියේට් කරන ඉමේජ් කමියුනිටි එක පොඩ්ඩක් හලාගෙන යන්න. අනිවාර්යෙන් එතකොට මේක තමයි පටන් ගන්න. මෙතන අපි හදාගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපි මේවා ටික ටික ඇඩ්වාන්ස් කරගෙන යන්න. එහෙනම් මේ accounts ටික set up කරගෙන හැම කෙනෙක්ම ready වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. thank you very much. එහෙනම් මේ වීඩියෝ එකත් බලුවට. ජය වේවා.